අනසයවරුබුන් කී ස්ටෙප් ටු කොරියන් ටීම්ස් YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ ඔයගොල්ලන්ගේ EPS topic account එකේ user name එක ඒ වගේම password එක යම්කිසි හේකින් අමතක වූහොත් මොකක්ද අපි කරන්න පුළුවන්, අපි කොහොමද මේ දෙක හොයාගන්නේ, ඒ කාරණය පිළිබඳ තමයි අපි අද කතා කරන්නේ. සමහර ළමයින්ගේ ප්‍රශ්නයක් වෙලා තියෙනවා පාස්වර්ඩ් එක EPS කොරියන් වෙබ්සයිට් එකෙන් දෙන්න ඩිෆෝල්ට් පාස්වර්ඩ් එක කියන්නේ ගොඩක් ස්ට්‍රෝන් පාස්වර්ඩ් එකක්. ඒ පාස්වර්ඩ් එක තමයි කන්ටිනියු කරලා තියෙන්නේ. එතකොට ඒ පාස්වර්ඩ් එක ගොඩක් සංකීර්ණයි. ඉතින් එතකොට අපිට මතක තබා ගැනීම පොඩි ගැටලුවක් තියෙනවා. ඒ වගේම තව ගැටලුවක් තමයි ගොඩක් අය Google Chrome එකේ auto save දාලා තියෙනවා. ඒක කොහෙවත් සඳහන් කරගන්නේ නැහැ, ලියාගන්නේ නැහැ පාස්වර්ඩ් එක. account එක මොකක් හරි වෙලා ගැටලුවක් වුණොත්, account එකේ ප්‍රශ්නයක් වුණොත් අර දාලා තිබිච්ච save වෙච්ච පාස්වර්ඩ් ගන්න බැරි වෙනවා. අපිට එතන auto පිලින් එකට එන්නෙත් නැහැ. ඒ වගේම පාස්වර්ඩ් මැනේජර් ගියාට හොයාගන්නත් බෑ. අන්නේ ගැටලුව නිසා පාස්වර්ඩ් එක ID එක අපිට අමතක වෙලා යන්න පුළුවන්. ඉතින් ඒක කොහොමද රිකවර් කරගන්නේ කියන එක තමයි අද කතා කරන්නේ. අපි මුලින්ම සයිට් එකට මේ වගේ ලොග් වෙන්න ඕනේ. සයිට් එක දන්නවා eps.go.kr සයිට් එක ලොග් වුණාම මේ වගේ වින්ඩෝ එකක් තියෙන්නේ. මේකෙදි දැන් මෙතන ID password අපි දන්නේ නැහැ. ඒ නිසා අපි මෙතන තියෙනවා find ID password. ඒක උඩ ක්ලික් කරන්න. එතකොට අපිට එනවා මෙන්න මේ වගේ වින්ඩෝ එකක්. මෙතෙන්දී අපි EPS topic මේක අනිවාර්යෙන් ඔයාලට මතක ඇති. මතක නැති වුණත් හදා ගන්න හරිම ලේසි. මෙතන මෙන්න මේ වගේ ඔයාලට මතක ඇති ලංකාවට අයිති කෝඩ් එකක් තියෙනවා 0.7. ඒ වගේම අපි එක්සෑම් කරපු වර්ෂේ මම මේ කියන්නේ අමතක කට්ටියට. ඊට අමතරව කොහොමද එක්සෑම් එක මොන ටයිප් එකකින්ද කරේ කියලා, ඒ වගේම ඔයාගේ ඇඩ්මිෂන් නම්බර් එක. ඇඩ්මිෂන් නම්බර් එක මෙතන ටයිප් කරන්න ඕන. අපි ඕක දීලා තමයි එක්සෑම් මොකද EPS topic account එක ක්‍රියේට් කළේ. ඒක ටයිප් කරලා ඊට පස්සේ ඔයාගේ විදේශ ගමන් බලපත්‍ර අංකය මෙතෙන්ට දෙන්න ඕනේ. ඒක දීලා ඊට පස්සේ find ID ඒක දුන්නේ ගමන් අපිට login ID කියලා යටින් ඩිස්ප්ලේ වෙනවා අපේ ID එක. මේක මොන දෙයකින්වත් ඒ කියන්නේ මොන ආකාරයකින්වත් වෙනස් කරන්න බෑ. ඔයාලට පාස්වර්ඩ් එක රීසෙට් කරගන්න පුළුවන්. මේක වෙනස් කරන්න හැකියාවක් දැනට නැහැ. ඒ නිසා මේක අනිවාර්යෙන් මතක ඇතුව ලියලා තියාගන්න. පාස්වර්ඩ් එක රිකවර් කරන විදිය අපි ඊළඟට බලමු. දැන් මෙතන ආයි login ID එක අපි දන්නවනේ. login ID එක අපිට ඕනනම් පුළුවන් මෙතනින්ම copy කරලා මෙතෙන්ට paste කරන්න පුළුවන්. නැත්නම් අලුතෙන් type කරන්න. type කරලා ඊට පස්සේ ආයිත් අර EPS topic number එක අපිට පුළුවන් මෙතනින්වත් ගන්න පුළුවන්. එතනින් copy කරලා එතන right click copy වෙන්නේ නැහැ. control C ගහලා copy කරන්න. ඊට පස්සේ ඒක මෙතෙන්ට දීලා නැවතත් passport number එක ඉල්ලනවා. passport number එකත් දෙන්න. passport number එකක් දුන්නට පස්සේ අපිට find password කියන එක මෙතෙන්දි click කරන්න. මෙතෙන්දී අපිට මෙහෙමත් පුළුවන් ID card web page member මදර් කන්ට්‍රි කියන්නේ තමන්ගේ කොරියන් රටේ කෙනෙක් නම් මෙතනින් අපිට වෙනස් විදියකට තමයි ඒක date of birth එකයි ඒ ටික ඉල්ලන්නේ. අපිට මේ details ටික දීලා find password ක්ලික් කරාම වෙනම display එකක් open වෙලා එයා එතෙන්දී කියනවා your temporary password be sent the following email address. මෙන්න මේ පල්ලෙහා තියෙන මේ ඊමේල් ඇඩ්‍රස් එකට අපි දීලා තියෙන ඊමේල් ඇඩ්‍රස් එක තමයි මෙතන show වෙන්නේ. දැන් මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. අපි ඊමේල් ඇඩ්‍රස් එක මොනවාන් හේකින් නැති වෙලා නම් මේ දේ අපි නැවත ලබා ගන්නේ අපි
මේ ඊමේල් ඇඩ්‍රස් එක මෙතනින් වෙනස් කරන්න ඕනේ. අපි දැනට ලොග් වෙලා තියෙන එහෙම නැත්නම් වෙන යම් ඩිවයිස් එකකින් ලොග් වෙලා තියෙන ඊමේල් ඇඩ්‍රස් එකක් තමයි මෙතන දෙන්න ඕනේ. මේ ඇඩ් එකට වෙනකන් තියෙන ටික මෙතන වෙනම ටයිප් කරන්න. ඒ ටයිප් කරලා ඕකේ කරේ ගමන්ම ඔයාට ටෙම්පරරි පාස්වර්ඩ් එකක් ඔයාගේ ඊමේල් එකට සෙන්ඩ් වෙනවා. ඒක ඊමේල් එකට සෙන්ඩ් වෙනවා මෙන්න මේ වගේ ඔයාගේ ඊමේල් එකට මේ වගේ පාස්වර්ඩ් එකක් සෙන්ඩ් වෙනවා. ඒ පාස්වර්ඩ් එක ටෙම්පරරි පාස්වර්ඩ් එකක්. ඒ පාස්වර්ඩ් එක ඇවිල්ලා ඔයාගේ ලොගින් එකට දෙන්නයි තියෙන්නේ. ඒ ලොගින් එකට දුන්නාම ඔයාට පුළුවන් යූසර් නේම් එක දැනට දන්නවා. අර මේල් එකට ආපු ටෙම්පරරි පාස්වර්ඩ් එක දීලා අපි ලොග් වෙන්න පුළුවන් අපිට එතනින්. ලොග් වෙලා මේ වගේ අපිට ලොග් වෙලා මෙතෙන්දී බර්ත් එකයි ඒ ඩේට් ටික දීලා මෙතන වෙරිෆයි කරන්න ඕනේ. වෙරිෆයි කරලා මේ භාෂාව වෙනස් කරගන්න ෆිලිපින්ස් වලට. රයිට්. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතන member කියන කොටස තියෙනවා. member එකට ගියාට පස්සේ අපිට තියෙනවා යටම change password එහෙම නැත්නම් delete id. අන්නේ change password එක උඩ ක්ලික් කරන්න. අන්න එතකොට එනවා මෙන්න මේ වගේ වින්ඩෝ එකක්. මේකෙදී ඔයාට මේල් එකට ආපු ටෙම්පරරි පාස්වර්ඩ් එක මෙතන ටයිප් කරන්න ඕනේ. ටෙම්පරරි පාස්වර්ඩ් එක මෙතන ටයිප් කරනවා. ඊට පස්සේ ඔයා හදන අලුත් පාස්වර්ඩ් එක පහසු පාස්වර්ඩ් එකක් එතෙන්දී යොදා ගන්න. ඒ කියන්නේ කැපිටල් ලකුරක් සිම්පල් ලකුරු ටිකක්. එතකොට ඊට පස්සේ ඔයාට පුළුවන් සිම්බල් එකක් ඒ වගේම නම්බර් එකක්. ඒ විදිහට ඔයාට මතක හිටින පාස්වර්ඩ් එකක් දීලා ඊට පස්සේ ඒක කන්ෆර්ම් විදිහට ආයි නැවත දීලා මෙන්න මෙතන කන්ෆර්ම් බටන් එක ක්ලික් කරන්න. ක්ලික් කරේ ගමන් ආයි මේ වින්ඩෝ එකකින් ලොග් අවුට් වෙනවා. ලොග් අවුට් වෙලා ඔයාගේ මෙන්න මේ ස්ක්‍රීන් එකට තමයි නැවත එන්නේ. එතකොට අපි දැන් යූසර් නේම් එක ID එක දන්නවා. එතකොට පාස්වර්ඩ් එක දැන් ඔයා අලුතෙන් හදලා තියෙන්නේ. අලුතෙන් හදලා ඊට පස්සේ මෙතනින් ලොගින් වෙන්න පුළුවන්. කිසි කරදරයක් නැතුව. හැම වෙලාවකම date of birth secondary certification එක අනිවාර්යෙන් නැවත නැවත ඉල්ලනවා. ඒක දුන්නොත් තමයි සයිට් එකට ලොග් වෙන්නේ. මෙතෙන්දී පිලිපින්ස් දාගන්න නැත්නම් ඔයාලට භාෂාවේ පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. අකුරු හරියට නැහැ සිංහල භාෂාවේ. ඔය විදිහට තමයි ඔයාගේ EPS account එකේ ID එකයි password එකයි හොයාගන්න බැරි වුණොත් අමතක වුණොත් රිකවර් කරගන්න විදිය. වීඩියෝ එක හොඳයි නම් ගොඩක් වටිනවා කියලා හිතනවා නම් ෂෙයා කරන්න ඒගොල්ලන්ටත් දැනගන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ වගේ වටින දේවල් ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන්. එහෙනම් අපි ගිහින් එන්නම් සුබ දවසක් සියලු දෙනාටම. තෙරුවන් සරණයි.